අපි මේ කතා කරන්න යන්නේ 6 වසර දෙවන වාරයේ සහ 11 වසර වෙනකම්ම තියෙන සියලුම විභාග වලට අදාළ වෙන භාග පාඩමට අදාළව භාග එකතු කිරීම සහ අඩු කිරීමේ කියන පාඩම. ඉතින් දරුවනේ පොඩ්ඩක් අහගන්න. ඉතින් වැදගත්ම කොටසක් තමයි භාග. විභාගයට අනිවාර්ය ප්‍රශ්නයක්. හරි. එහෙනම් අපි බලමු භාග එකතු කරන්නේ අඩු කරන්නේ කොහොමද කියලා. මම ඔයාලට අද කියලා දෙන්නේ යන ලේසි ක්‍රමයක්. භාග එකතු කරන්නයි අඩු කරන්නයි සංකල්පය ගත්තොත් පුතේ ඔයාලට තියෙන්නේ හරය සමාන වීම. දැන් මෙයාගේ හරය ගන්න. මෙයාගේ හරය ගත්තාම ඊය දෙන්නේ 5ක් එනවා. මෙතනත් 5යි. එතකොට 5 එහෙම්මමයි 2යි 1යි එකතු කරා හරය 5න් 3යි. පැහැදිලි? හරි. ඊළඟට බලන්න මේක. ඔන්න තප්පර කීපයක් ඇතුළත හදාගන්න විදිය ගැන පොඩ්ඩක් බලමු. ඔයාට තියෙන්නේ ලේසියෙන්ම මේ දෙන්න ගුණ කරා 8යි මේ දෙන්න ගුණ කරා 5යි. 8යි 5යි එකතු කරා පුතේ 13ක් එනවා. මේ දෙන්නව ගුණ කරන්න 5 4ක් 4 20යි. 20ෙන් 13යි. එතකොට අර හරය සමාන වෙන වැඩේ හරියට වෙනවා. මේ බලන්න හරය සමාන වෙන වැඩේ වෙන විදිය. අපි කරන්නේ හරය සමාන වෙන්න පොදු හරයක් ගන්න. මේ දෙන්නගෙන්ම බෙදෙන සංඛ්‍යාව කවුද? 20. 20 5ට බෙදෙනවා 20 4ට බෙදෙනවා. 5 ගුණ කරා 4ෙන් 5ක් 4නේ 20. 4 ගුණ කරා 5ෙන් 4 වරක් 5 20යි. මෙයා 4ෙන් ගුණ කරා නම් උඩත් 4ෙන් ගුණ කරන්න. දෙවරක් 4 8යි. මෙයා 5ෙන් ගුණ කරා නම් මෙයාත් 5ෙන් ගුණ කරන්න. එක්වරක් 5 5යි. ඔන්න උත්තරේ 20ෙන් 13යි කියලා උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලි? ඕක තමයි සංකල්පේ. ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. බලන්නකො මේ ක්‍රමයේ මේකට දාන්න බැයිද කියලා. 5 වරක් 3 කීයද? 15යි. 4ක් 1 කීයද? 7යි. මෙතන අඩු කිරීම තියෙන්නේ. 15න් 7ක් අඩු වුණාම 8ක් කියලා එනවා. 7 වරක් 3 21යි. 21න් 8යි. අනිකමට ආය ගානක් කියලා දෙන්නම්. බලන්න හරිද කියලා. වාට කියනවා 8න් 5 අඩු කිරීම 3න් 1. බලන්න මේක පුළුවන්ද කියලා. 5 වරක් 3 15යි. 8 වරක් 1 8යි. 15න් 8ක් අඩු කරා 7යි. 8 වරක් 3 24යි. මේ ක්‍රමයට කරලා බලන්න. මේකත් ඒ වගේ ඔයාට උත්තර ලැබෙනවද කියලා. ඉතින් ලේසියෙන් භාග ගානක් එකතු කරන්න අඩු කරන්න මෙහෙමයි.